හැමෝම කියනවා කොලෙස්ටරෝල් කියන්නේ ඇඟට එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. ඩොක්ටර් අකලංක අයිබෝන් කොහොමද? හොඳින් ඉන්නවා. අදත් හෙල්ත් විත් දෙසවන YouTube channel එකේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා ඩොක්ටර් අකලංක. අද අපි කතා කරන්න යන්නේ කොලෙස්ටරෝල් ගැන. අතර මොකද්ද මේ කොලෙස්ටරෝල් කියන්නේ? මොකද්ද මේ හොඳ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කියන්නේ? ඔව් ඇත්තටම ලහිරු ඒ කියන්නේ අපි දැන් අපි සමස්තයක් විදිහට හිතන් ඉන්නවනේ කොලෙස්ටරෝල් එක ඉතින් නරක දෙයක් කියලා. හැබැයි කොලෙස්ටරෝල් කියන්නේ එහෙම අපිට ඕන නැතිම දෙයක් නෙමෙයි. ඒක අපිට කියන තරම් අහිතකර නෑ. අපිට ඒක හරියට කිව්වොත් අපි බැලන්ස් එකේ ගන්න ඕන දෙයක්. එතකොට මේ කොලෙස්ටරෝල් වැඩියෙන් තියෙන එකත් ප්‍රශ්නයක්ද අඩුවෙන් තියෙන එකත් ප්‍රශ්නයක්ද? ඔව් ලහිරු ඇත්තටම ওই දෙකම ප්‍රශ්නයක්. එහෙනම් අපි බහුලව මේ කියන්නේ අපි මේ සමාජයේ බහුලව තියෙන්නේ වැඩියෙන්ම කොලෙස්ටරෝල් වැඩි වෙන ප්‍රශ්න නිසා ඒක විතර අපිට ඉස්මතු වෙන්නේ. ඇත්තටම කිව්වොත් කොලෙස්ටරෝල් අඩු එක්කෙනෙක් අපිට හොයාගන්න බැරි තරම්. ඔව්. අඩුනොත් ප්‍රශ්නයක්. අඩුනොත් ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්. එතකොට අපි කොහොමද දැනගන්නේ මේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා? අපිට මොන හරි එළියට දේවල් පෙන්නනවද? එහෙම නැත්නම් මේක අපිට සාමාන්‍යයෙන් ඇඟට තේරෙන්නේ නැද්ද? අපිට බ්ලඩ් රිපෝට් එකකින් විතරමද මේක දැනගන්න පුළුවන්? ඔව් ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපිට දියවැඩියාව නම් අපිට ගොඩක් වෙලාවට දියවැඩියාව හැදෙද්දී ගොඩක් අපිට පූර්ව දියවැඩිය ලක්ෂණ මතුවෙන්න පුළුවන්. හැබැයි කොලෙස්ටරෝල් වල එහෙම ලක්ෂණ අඩුයි. සාමාන්‍යයෙන් කියනවා ඇඟේ එන සාමාන්‍යයෙන් ජෙනරලයිස් පේන් එකක් කියලා. ඒ කියන්නේ ඇඟේ සාමාන්‍යයෙන් එන පොඩි මස් පිඩි වේදනාවක් ඒ වගේ දේවල් ටිකක් එන්න පුළුවන්. කකුල් කැක්කුම එන්න පුළුවන්. ඒ වගේ තමයි මුලින්ම එන්නේ. ඒ කියන්නේ ඒක වෙන බර වැඩක් කරන්නේ නැතුව නිකම්ම එන පොඩි වේදනාවක් වගේ තමයි මුලින්ම මතුවෙන්න පුළුවන්. එහෙම විශේෂ රෝග ලක්ෂණයක් මුලින්ම හොයාගන්න බෑ. එතකොට මේ අපි කියන කොලෙස්ටරෝල් වැඩි වෙන්න ගොඩාක්ම හේතු වෙන්නේ මේ තෙල් කෑම කියලා. ඒතර මේ තෙල් කෑම විතරද මේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න හේතු වෙන්නේ? නෑ ලහිරු එහෙම එකක් නෑ. ඒ කියන්නේ අපේ ඇඟේ ඇත්තටම වෙන්නේ අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් වලින් 100 අපි ගත්තොත් 80ක් විතර අපේ ඇඟ ඇතුලෙන් හදන්නේ කොලෙස්ටරෝල්. ඊට පස්සේ අපේ කෑම වලින් එන්නේ 20ක් විතර. එතකොට අපි කොහොම කරත් ඔය අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කෑමෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ 120 විතරයි. එතකොට වෙන්නේ ගොඩක්ම දුරට අපි හිතනවා තෙල් කෑමෙන් විතරයි එන්නේ කියලා. ඒ වුණාට අපි කියන්නේ අතිරික්ත කැලරි තියෙනවා නම් අපිට අපේ ඇඟෙන් දහනය කරන්නේ නැත්තම් අපි ගොඩක් වෙලාවට මේ දේ බාටපත් කරලා තැම්පත් කරනවා. ඒතකොට පසු කාලීනව ඒවා කොලෙස්ටරෝල් විදිහට තමයි තැම්පත් වෙන්නේ. එතකොට පිටි කෑම එතකොට සීනි ඒ වගේ දේවල් උනත් පස්සේ කාලෙකදී අපේ ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් පැණි බීම උනත් ඒ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. අනිත් එක වෙන්නේ අපේ දෛනික ශක්ති අවස්ථාවක් තියෙනවානේ. එතකොට ඒක අපිට මූලිකව ගන්න පුළුවන් අපේ මේද පටකේ. එතකොට එහෙම ගන්න තියෙද්දි අපිට පිටින් තව කැලරිස් එනවා කියන්නේ අපිට ලේසියෙන් ඇඟට ගන්න පුළුවන් කැලරිස් එනවා කියන්නේ එයාට හිතන්නවා පැණි බීමයක් බිව්වා කියලා. එතකොට ඔයාලට පැණි බීමකින් ලේසියෙන් ශක්තිය ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඇඟේ ඔයාලට මේද දහනයක් කරන්න උවමනාවක් එන්නේ නැහැ. එතකොට කොලෙස්ටරෝල් නිකම්ම වැඩි වෙන්න පුළුවන්. එතකොට කොලෙස්ටරෝල් වැඩි වෙන්න ජානමය ඒ කියන්නේ පවුලෙන් එන හේතු එහෙමත් හේතු වෙන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කියනවා මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා. දියවැඩියාව, කොලෙස්ටරෝල් ඊට පස්සේ අදුරදුර පීඩනය. ඔය තුනම එකට තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඔය තුනම අපි කියනවා රන්සින් ජීන් කියලා. කියන්නේ ගොඩක් වෙලාවට අනිවාර්යෙන් ජානගත වෙන්න පුළුවන්. දැන් අකලන් කිව්වනේ මේක ගොඩක් අර එළියට පෙනෙන ගතිය අඩුයි කියලා. ඒකට අපිට බ්ලඩ් රිපෝට් එකකින් තමයි මේක ගැන දැනගන්න පුළුවන්. කොලෙස්ටරෝල් ගැන දැනගන්න තියෙන මොකද්ද බ්ලඩ් රිපෝට් එක? අපි සාමාන්‍යයෙන් බේසිකලි බලන රිපෝට් එක මොකක්ද? අපි කියනවා ලිපිඩ් ප්‍රොෆයිල් එක බලන්න පුළුවන් කියලා. ඒකෙන් අපිට කොහොමද මේ ડોක්ටර් කෙනෙක් සාමාන්‍යයෙන් අඳුරගන්නේ? ඒකේ රිපෝට් එකේ සාමාන්‍යයෙන් බලන දේවල් මොනවද? ඔව් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ලිපිඩ් ප්‍රොෆයිල් එක බැලුවොත් ඒකේ තියෙනවා ටෝටල් කොලෙස්ටරෝල්. ඊට පස්සේ තියෙනවා HDL කියලා තියෙනවා, LDL කියලා තියෙනවා, ට්‍රයිග්ලිසරයිඩ් කියලා තියෙනවා. අපි ටෝටල් කොලෙස්ටරෝල් කියන එක බැලුවොත් සාමාන්‍යයෙන් අපේ නිරෝගී කෙනෙක්ගේ සාමාන්‍යයෙන් 230 අඩුවෙන්වත් අපි තියාගන්න ඕනේ. ඊට පස්සේ HDL කියලා අපි කියන්නේ high density lipoproteins. ඊට පස්සේ ඒවා තමයි අපේ ඇඟේ හොඳ අපි සාමාන්‍යයෙන් කියන හොඳ කොලෙස්ටරෝල් කියලා. LDL කියලා කියන්නේ low density lipoproteins. ඒතකොට ඒවා අපි කියනවා ශරීරයේ තියෙන අහිතකර නරක කොලෙස්ටරෝල් කියලා. ඒතකොට LDL වලින් කරන්නේ අපේ අක්මාවේ තියෙන තෙල්, ඒ කියන්නේ කොලෙස්ටරෝල් අපේ ඇඟ පුරා අරන් යන එක. HDL වලින් කරන්නේ අනිත් පැත්ත. ඒකයි අර නරක වෙලා අර හොඳ වෙන්නේ. එතකොට දැන් මේ කොලෙස්ටරෝල් වැඩි කෙනෙක් සාමාන්‍යයෙන් අපි හිතමු සාමාන්‍ය normal value එකට වඩා පොඩ්ඩක් වැඩි කෙනෙක්. ඒගොල්ලන්ට පුළුවන් බෙහෙත් නොබී ඒගොල්ලන්ගේ ඒ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න ව්‍යායාම වගේ ඒ වගේ දේවල් වලින්? ඔව් ලහිරු. දැන් අපි කලින් කතා කරන්නේ අපි ලිපිඩ් ප්‍රොෆයිල් එක ගැන. ඒතකොට ඒක අපි ටෝටල් කොලෙස්ටරෝල් එක 200 230 කියන මට්ටමේ තිබ්බොත් එයාට කොලෙස්ටරෝල් වලට ඒ කියන්නේ අපි කියන ඩිස්ලිපිඩීමියා කියලා. ඒතකොට ඒකට යන්න අවදානමක් තියෙනවා. එතකොට අපිට ඒ ස්ටේජ් එකේදී පුළුවන් කියන්නේ අපේ කැම රටාව පාලනය කරලා ඊට පස්සේ අවශ්‍ය කරන ව්‍යායාම කරලා ඒ දේවල් කරලා අපිට ආය මේක සාමාන්‍ය තත්ත්වයකට ගන්න පුළුවන්. හැබැයි 230ත් ඉක්මවල යනවා කියන්නේ
එතකොට අපිට අනිවාර්යෙන් බෙහෙත් බොන්න එනවා. බය 230කින් ලිමිට් එකත් අපේ වයස ඊට පස්සේ අපිට තියෙන වෙනත් ලෙඩ ඒවා අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 230 අඩුවෙන් තියෙද්දිත් සමහර විට ඔයාලට බෙහෙත් බොන්න උවමනාවක් වෙන්න පුළුවන්. ඒ ගොඩක් වෙලා ඩොක්ටර් තීරණය කරනවා. එතකොට අකලංක දැන් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් මොන වගේ කෑමද කන්න ඕන මොන වගේ කෑම වලින්ද වළකින්න ඕන අපිට අපි අවසන් වශයෙන් ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ලහිරු. ඒ කියන්නේ අපි ඇත්තට ඒව දානවා අපිටත් තියෙනවා. එතකොට අපිත් ඒකෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඒක නොකිය බෑ. එතකොට මෙහෙමයි අපි කන කෑම වලින් මම අර මුලින් කිව්වේ 120ක් විතර තමයි අපේ ඇඟේ කොලෙස්ටරෝල් පාලනය කරන්න පුළුවන් අපේ කෑම පාලනය කරලා. එතකොට දැනගන්න ඕනේ අපි සාමාන්‍යයෙන් අර ඩීප් ෆ්‍රයි කරපු කෑම. එතකොට ඔය ශනික කෑම ගොඩක් දේවල් තියෙන. දැන් අපි ගොඩක් වෙලාවට ඔය කතාවක් තියෙනවා මේ කලින් ඉස්සර කාලේ මේලට තිබ්බේ නැහැ කියලා ඇත්ත තමයි. ඒ කියන්නේ ඉස්සර කාලේ තිබ්බ ආහාර රටාවයි ඒ තිබ්බ ලයිෆ් ස්ටයිල් එකයි එක්කන් ඒ ලෙඩ ඇත්තටම අඩුයි. එතකොට මේ විශේෂයෙන් කැලරි අධික ආහාර පාන් සීනි ගොඩක් තියෙන ආහාර පැණිබීම බටර් වගේ විශේෂයෙන් කිරි වලින් හදපු ඒවා චීස් වගේ දේවල් වැඩියෙන් ගන්න හොඳ නැහැ. එතකොට අපිට හොඳ කෑම කියලා ගන්න පුළුවන්. එතකොට මොනවද තඳු තියෙන ආහාර ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් තෙල් ගොඩක් තියෙන කෑම කියලා අදහස් කරාට අපිට පුළුවන් ඕනනම් ඒ කෑම පුච්චලා ගන්න. ඒ කියන්නේ ග්‍රිල් කරලා මොකක් හරි එහෙම ගන්නත් පුළුවන්. ඒක තෙල් දාන්න ඕන මොනවක් වෙන්නේ. නැත්නම් එයා ෆ්‍රයි කරලා. ඔව් එයා ෆ්‍රයි කරලා ඔය ගන්න පුළුවන්. මේ ඇත්තට මේව නම් ගොඩක් අය දන්නවා. ව්‍යායාම පැත්ත ගැන අපි පොඩ්ඩක් කතා කරමු. කෑම වගේම දැන් අපි ඇත්තටම දැන් මම වුණත් මගේ ව්‍යායාම පැත්ත සෑහෙන්න අඩුයි. මම කම්පියුටර් ඉස්සර ඉඳගත්ත ගමන් ගොඩක් වෙලාවට ඉන්නේ. එතන මරත් ලොකු අවධානමක් තියෙනවා මේ ඒ වගේ දේවල්වලට. එතකොට ඒ වගේ දේවල් නේ අකලංක මොකද හිතන්නේ මේ ජිම් යන එක ව්‍යායාම කරන එක ගැන ඒ දේවල් ගැනත් පොඩි ඇඩ්වයිස් එකක් දෙමු කට්ටියට. අනිවාර්යෙන්. ඔයාගේ තරටේ මගෙත් අඩුයි. මේ අපි කොහොමත් අපි ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් ගේන්න ඉන්නවා ඒ ගැන. අපි ඒතරත් ඒක වැඩියෙන් කතා කරමු. එතකොට අපිට පුළුවන් මෙහෙම ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් ඔය බෝන ඕන රෝග ඒ කියන්නේ දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ දේවල් වළක්ව ගන්න අපිට පුළුවන් දවසට විනාඩි 30ක් විතර අපි කියනවා හිමින් ඇවිදින්න පුළුවන් ඊට පස්සේ හයියෙන් ඇවිදින්න පුළුවන් හිමින් දුවන්න පුළුවන් ඒ වගේ පොඩි පොඩි ව්‍යායාම දවසට මිනිත්තු 30ක්වත් අඩුම තරමේ කරන්න ඕනේ සහ සතියේ දවස් 5ක් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ඒ වගේ දෙයක් කරොත් අපිට මේක අපි අර කිව්වා වගේ 200 230 තියෙන මට්ටමේ කට්ටියට අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. හැබැයි 230 පෙන්නට පස්සේ ඔය අවකත් අනිවාර්යෙන් කරන ගමන් බෙහෙතුත් බොන්න ඕනේ. එහෙනම් අද අපි කතා කරේ කොලෙස්ටරෝල් ගැන. අපි හිතනවා ඔයගොල්ලෝ මේ කොලෙස්ටරෝල් ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන්. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.